ඔව් මේ ස්ටඩි පැක් එකේ ඊළඟට තියෙන අපි කතා කරන්නේ ලෝහ අලෝහ හා ලෝහාලෝහ පිළිබඳව. يعني විදුලින්තාවෙන් පසුව අපිට දැනගන්න තියෙන්නේ. එතකොට දැන් මුලින්ම බලමු මේ මොනවාද ඔය කියන්නේ ලෝහ අලෝහ සහ ලෝහාලෝහ කියන්නේ මොනවාද කියලා. ඉතින් අර සාමාන්‍යයෙන් දැන් ඔබ මේ ස්ටඩි පැක් එකේ බලන්න ආවර්තිත වගුව තියෙනවා. මේ ආවර්තිත වගුවේ බලන්න එතන රවුම් කරලා තියෙනවා මෙන්න මේ මූලද්‍රව්‍ය දෙක බෝරෝන හා සිලිකන් මූලද්‍රව්‍ය දෙක. ඒතර බෝරෝන හා සිලිකන් කියන මූලද්‍රව්‍ය දෙකට වම් පැත්තේ තියෙන ලෝහ. හැබැයි හයිඩ්‍රජන් කියන එක එක හැරෙන්න. දැන් උරන් බලන්න එතන පේනවා මේ බෝරෝන සිලිකන් වම් පැත්තේ හයිඩ්‍රජන් හැරෙන්න ඉතුරු ඒවා අපි ඒතන මේ කොටුවක් විදිහට වෙනම සටහන් කරලා තියෙනවා. يعني ලිතියම්, බෙරිලියම්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, පොටෑසියම්, කැල්සියම් කියන ඒවා තමයි ලෝහ වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දැන් ඔව් එතකොට දැන් ඕගොල්ලෝ එතන හිස්තැනේ ලියන්න ලෝහ කියන යටතේ අපි ලියමු ලෝහ. එතකොට ලෝහ කියන්නේ එතකොට බෝරෝන් හා සිලිකන් වලට වම්පසින් තියෙන ඒවා ලෝහ හයිඩ්‍රජන් හැරෙන්න. එතකොට මෙතන තියෙන විදිහට ලිතියම්, බෙරිලියම්, වගේම සෝඩියම්, මැග්නීසියම්, බ්‍රේවොත් ඇලුමිනියම්, වගේම පොටෑසියම්, කැල්සියම්. මේ තමයි ලෝහ වෙන්නේ. එතකොට අපි අලෝහ වෙන්නේ බෝරෝන් හා සිලිකන් වලට කොහෙන්ද? දකුණු පසින් තියෙන ඒවා අපි අලෝහ කියලා ගන්නවා. ඒ වගේම හයිඩ්‍රජන් උත් අලෝහයක්. හයිඩ්‍රජන් කියන්නේ වායුවක්නේ. වායුවක් කියන්නේ කොහොමත් ඉතින් ඇත්තටම මොකද්ද? අලෝහයක්. එතකොට අපි අලෝහයට හයිඩ්‍රජන් ලියන්න ඕනේ. හයිඩ්‍රජන් ඊට පස්සේ අර බෝරෝන් සිලිකන් වලට දකුණු පසින් තියෙන සියලුම දෙනා. දැන් මෙතන හීලියම්, ඒ වගේම කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන්. ඊට පස්සේ මෙහෙම ලියන්න ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ඒ වගේම ආගන්. දැන් බලන්න මූලද්‍රව්‍ය 18ක් වෙලා ඇති. එතකොට ලෝහාලෝහ වෙන්නේ. දැන් ලෝහාලෝහ කියන්නේ ලෝහය සහ අලෝහ දෙකටම අයිති නැති දේවල්. මූලද්‍රව්‍ය. එතකොට ඒ වෙන්නේ අර රවුමට තියෙන ඒවා මොනවාද? බෝරෝන් හා සිලිකන් තමයි ලෝහාලෝහ වෙන්නේ. එතකොට බෝරෝන් සිලිකන් වලට අපි කියන්න පුළුවන් ඒක ඇත්තටම පඩි පෙළ. දැන් මේක ආවර්තිත වගුව සම්පූර්ණ ආවර්තිත වගුව ගත්තාම මේක පඩි පෙළක් විදිහට අපිට දකින්න හම්බ. නමුත් දැන් අපිට සිලබස් එකේ එහෙම අපි මූලද්‍රව්‍ය 20ක් විතරක් කතා කරන නිසා මේ මෙතනින් මේක දැනගැනීම ප්‍රමාණවත් කියලා හිතනවා. ඔව් ඊට පස්සේ දැන් ඔබ බලන්න මෙන්න මෙහෙම වගුවක් ස්ටඩි පැක් එකේ තියෙනවා. ඊට කලින් ඒ කියන්නේ මේ මෙතන කියන්නේ ඇත්තට ලෝහ අලෝහ රසායනික ගුණ සංසන්දනය. රසායනික ගුණ කියන කලින් භෞතික ගුණ පොඩක් කිව්වොත් එහෙම දැන් ලෝහ වල තියෙන භෞතික ගුණයක් තමයි රැව් දෙන හඬ කියන එක. දැන් මේක බිමට වටනහම ඒක අර ටාන් වගේ ඒ වගේ ටිකක් රැව් දෙන හඬක් ඒ ශබ්දේ පොඩ්ඩක් වෙනස් වෙන ලෝහෙන් ලෝහෙ. නමුත් පොදුවේ අර ඒ ලැබෙන හඬ අපි කියනවා මොකද්ද? රැව් දෙන හඬ කියලා. ඊට අමතරව ආවනික දිස්නයක් තියෙනවා. හැම ලෝහයකටම ඒ ලෝහයට ආවනික දිස්නයක් තියෙනවා. දැන් උදාහරණයකට රත්තරන් රිදී වගේ ලෝහවල ටිකක් සාමාන්‍ය ගලවලා දිස්නේ ගොඩක් වැඩි. ඒ නිසා මිල අධික වෙන්නේ ඒ දිස්නේ නිසා. මේ එතකොට මේ තව ඒ වගේ තියෙනවා දැන් මේවල ද්‍රවාංක තාපාංක එහෙම ඉතා ඉහළයි ලෝහවල. ඒ වගේම සාමාන්‍ය තත්ත්වයේදී ගොඩක් වෙලාවට එතන ඝන අවස්ථාවේ තියෙන්නේ. ද්‍රවයක් වගේ තියෙන ලෝහයක් වල දන්නවා ඇති රසදිය. තමයි ද්‍රවයක් විදිහේ කාමරුෂ්ණත් තියෙන්නේ. අනිත් හැම එකක්ම ඝන අවස්ථාවේ තමයි තියෙන්නේ. අලෝහ ගත්තාම එහෙම නෙමෙයි. අලෝහ වල දැන් ඒක අර ලෝහ වල කියපු ඒ භෞතික ගුණ නැහැ. කියන්නේ දිස්නයක්වත් එහෙම නැහැ. ඊට මේ වගේම විශේෂම බංගුරතාවක් කියන්නේ මේ කුඩු වෙන ස්වභාවය. දැන් මිටින් වගේ ගැහුවොත් එහෙම කුඩු බවට පත් වෙන ස්වභාවය. එහෙම ඒව තමයි සාමාන්‍ය අලෝහ වල තියෙන. දැන් කාබන් කියන්නේ ඒ වගේ හොඳ මේ අලෝහයක්. ඒ කියන්නේ ගොඩක් අලෝහ. එතකොට මේ තව ඒ වගේ තමයි දැන් සමහර ඒවල ද්‍රවාංක තාපාංක අධිකයි.
සම්පූර්ණ ගොඩක් වෙලාවට ද්‍රවාංක තාපාංක අඩු ද්‍රවාංක තාපාංක තමයි තියෙන්නේ මේවට. අනිත් ඒ ගොඩක් ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනේම අලෝහ තියෙනවා. කාමරෝෂණත්වයේදී දැන් ඔය ද්‍රවයක් විදිහට තියෙන අලෝහයක් විදිහට අපි ගන්න වෙන්නේ බ්‍රෝමීන් කියන එක. නමුත් අනික් ඒවා ගොඩක් වෙලාවට ඝන හා වායු තත්ත්වය තමයි දකින්න හම්බෙන්නේ. ඒක තමයි භෞතික ගුණ ගැන කිව්වොත් එහෙම. නමුත් භෞතික ගුණ වඩා ඔබට මතක තියාගන්න ඕනේ විභාගෙට ගොඩක් වැදගත් තමයි රසායනික ගුණ සංසන්දනය කිරීම. ඒක ප්‍රශ්න අහලා තියෙනවා. දැන් ප්‍රධාන වශයෙන්ම ලෝකීය කොහොමද කැමති ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන සාධන. අලෝහ හැමතිස්සෙම නැඹුරු වෙනවා ඍණායන සාධ ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණායන සාධන. දැන් අතන ඔබට විද්‍යුත් ඍණතාව කියන එක මතක නම් විද්‍යුත් ඍණතාවේදීත් අර ආවර්තිත වගුවේ දකුණු පැත්තේ තියෙන මුකුල්ට කැමති ඉලෙක්ට්‍රෝන තමා දෙසට තියාගන්න. ඉලෙක්ට්‍රෝන දැන් රසායන බන්ධනයක් ඇතුළේ ඉලෙක්ට්‍රෝන තමා දෙස ඇද රඳවා ගන්න කැමති. ඒක මතක තියාගන්න ලේසි ඔබට දකුණු පැත්තේ තියෙන අලෝහ වල කැමති ඍණායන සාධන වම් පැත්තේ ලෝහ කැමති ධනායන සාධන. ඒතකොට ඔයගොල්ලෝ දැන් මෙන්න මෙතන ලියාගන්න ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධනායන සාධයි මෙතන ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණායන සාධයි කියන එක සටහන් කරගන්න. මොනවද අපිට ලියන්න පුළුවන්? ඔව් ඊළඟ කරුණ විදිය දෙවෙනි කරුණ විදියට ඔබට දැනගන්න ඕන ලෝහ ඔක්සිජන් සම ප්‍රතික්‍රියා කරලා බාෂ්මික මේ සංයෝග හදනවා. ඒ වගේම මේ අලෝහ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ආම්ලික සංයෝග තමයි හදන්නේ. දැන් මේ හදන ඒ කියන්නේ අපි ඒවට කියනවා ඔක්සයිඩ් කියලා කියනවා. ඔක්සිජන් සම ප්‍රතික්‍රියා කරලා හැදෙන ඒවට ඉතින් ඒ ලෝහ ඔක්සයිඩ් සහ අලෝහ ඔක්සයිඩ් ජලයේ දියවීමෙන් බාෂ්මික හා ආම්ලික ද්‍රාවණ පිළිවෙලින් හදනවා. ඒතකොට ලෝහ පැත්තේ ඔබ ලියා ගන්න ඔක්සිජන් සම ප්‍රතික්‍රියා කොට බාෂ්මික සංයෝග සාධයි. අලෝහ පැත්තේ ලියන්න පුළුවන් ඔක්සිජන් සම ප්‍රතික්‍රියා කොට ආම්ලික සංයෝග සාධයි. ඒ වගේම මේ ඊළඟ කරුණ ලියන්න පුළුවන් එම සංයෝග ජලයේ දියවීමෙන් බාෂ්ම සාධයි. බාෂ්මික ද්‍රාවණ සාධයි. මෙතන ලියන්න පුළුවන් එම සංයෝග ජලයේ දියවීමෙන් ආම්ලික ද්‍රාවණ සාධයි කියන. කියන අම්ල සාධයි. ඔය ටික තමයි අපිට ලෝහ අලෝහ ගුණ සංසන්දනය කිරීම යටතේ කතා කරන්න තියෙන්නේ. ඔව් අපි දැන් බලමු ඊට පස්සේ ලෝහ අලෝහ සහ ලෝහ අලෝහ සමහර මේ උදාහරණ අරගෙන අපේ සිලබස් එකට තියෙන උදාහරණ වල කියන්නේ භෞතික ගුණ මොනවද රසායනික ගුණ මොනවද ඒ වගේම ප්‍රයෝජන මොනවද කියන එක. දැන් මුලින්ම අපි මම කතා කරන්නේ සෝඩියම් ලෝහය ගැන. සෝඩියම් හා මැග්නීසියම් තමයි අපිට දැනගන්න තියෙන්නේ මේ ලෝහ යටතට. මුලින්ම සෝඩියම් ගත්තොත් එහෙම දැන් ඕල් දන්නේ නැති දැන් ගොඩාක් ලෝහ ඇත්තටම මේ හරි දැඩි ලෝහ ගොඩක් පියා දැඩි. නමුත් මේ සෝඩියම් කියන්නේ ඇත්තටම ගොඩක් මෘදු ලෝහයක්. හරි නිකන් අර කේක් වගේ හැත්තටම. ඒ කියන්නේ කොච්චර මෘදුද කියනවා නම් මේක පීයෙන් උනත් කපන්න පුළුවන් ලෝහයක්. තමයි සෝඩියම් කියලා කියන්නේ. ඒ වගේම මේක අධික ප්‍රතික්‍රියාශීලීත්වය දක්වන ලෝහයක්. කොච්චර අධික ප්‍රතික්‍රියාශීලී දක්වනවා කියනවා මේක සාමාන්‍ය වාතයේ ගබඩා කරන්න බෑ. මොකද වාතයේ ගබඩා කරොත් ඒ ලෝහේ ඉක්මනට ඒ පැහැ දැන් කරානේ ආවි දිස්නයක් තියෙනවනේ. මේ දිස්නේ ඉක්මනට නැති වෙනවා. දැන් මේ සාමාන්‍ය ලෝහයක ඔය දිස්නේ නැති වෙනවා. හැබැයි ඒක කාලයක් යනවා. ඕන ලෝහේ කාලයක් යනවා. දැන් මේ කාලයක් යනකොට ඒ දිස්නේ නැතිවීමට අපි කියනවා මලින වෙනවා කියලා. මලින වෙනවා කියලා කියනවා. ඒ මලින වෙන්නේ ලෝහ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමේදී. ඒක ඔසාල ඔක්සයිඩ් හදනකොට තමයි මලින වීම සිද්ධ වෙන්නේ. නමුත් සෝඩියම් වගේ ලෝහයක් අපි වාතය නිරාවරණය කරලා තිබ්බොත් ඒක ඉක්මනට ඒ දිස්නේ නැති වෙනවා. ඒ නිසා දැන් මේකේ මුලින්ම තියෙන ගබඩා කරන්න ආකාරය ගැන සඳහනක් තියෙනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍ය වාතයේ කිසිසේත්ම මේ සෝඩියම් ලෝහය ගබඩා කරන්න බෑ. ඉතින් මේ දැන් මේක ප්‍රශ්නය තියෙනවායි. හරි. වාතය ගබඩා කරන්න බැරි නම් අපි ජලයේ කරොත් මොකද? ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා ජලයේ. මොකද මේ සෝඩියම් කියන එක ගොඩක් අධික. ඔව්. එතකොට දැන් සෝඩියම් කියන එක ඒ වගේම ජලයේ ගබඩා කරන්න කියාව නැහැ. මොකද ජලය සමග අධික ප්‍රතික්‍රියාශීලීත්වයක් දක්වන නිසා. ඉතින් එන්න මොකද්ද මේකට තියෙන විසඳුම? එතකොට වාතය
හෝ ජලය අපි පාවිච්චි කරන්න බෑ. මේකට තියෙනවා වෙනම ද්‍රවයක්. ඒකට අපි කියනවා පැරෆින් තෙල් කියලා කියනවා. එහෙම නැත්නම් භූමි තෙල් වල. මේ දෙක තමයි අපි ගබඩා කිරීම සිද්ධ කරන්නේ. ඒතර ඔබ සෝඩියම් ලෝහයේ යටතේ දර ගබුණින්ද ගබඩා කරන ආකාරය කියලා තියෙනවා. ඒකේ ලියා ගන්න පැරෆින් තෙල් හෝ භූමි තෙල් කියන එක. හරි. ඊට පස්සේ බලමු දැන් මේක භෞතික ගුණ මොනවාද කියලා. දැන් භෞතික ගුණ මේ කියනනම් දැන් මේක වලට මුලින්ම මතක් වෙන්නේ මේක ජලයට වඩා ඝනත්වයෙන් අඩු කියන එක. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඕනම ලෝහයක් ජලයට වඩා ඝනත්වය වැඩි. නමුත් දැන් මේ සෝඩියම් වගේ ලෝහ ජලයට වඩා ඝනත්වය අඩුයි. ඒතර මුලින්ම මේක භෞතික ගුණ කියලා ලියා ගන්න පළවෙනි එක ජලයට වඩා ඝනත්වය අඩුයි කියලා. ඒ වගේම දෙවෙනි එක ලියා ගන්න මෘදු ලෝහය කියලා. මෘදු ලෝහය. ජලයට වඩා ඝනත්වය අඩුයි. ඒම මෘදු ලෝහයක්. ඒක තමයි අපේ භෞතික ගුණ ප්‍රධාන වශයෙන්ම මේකට සුවිශේෂී ගුණ භෞතික ගුණ හැටියට අපිට කතා කරන්න තියෙන්නේ. ඒක රසායනික ගුණ යටතේදී දැන් අපි රසායනික ගුණ මෙහෙම කතා කරනවා. දැන් වාතයේ සමග ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? ජලයේ සමග ප්‍රතික්‍රියාව සහ අම්ල සමග ප්‍රතික්‍රියාව. ඒක තමයි අපි මේ යටතේ කතා කරන්න යන්නේ. එතකොට මුලින්ම වාතයේ සමග දැන් වාතයේ සමගට වඩා අපි කතා කරමු ජලය ගැන. ජලයේ සම්ප්‍රතික්‍රියාව මම ඔබට කිව්වා වාතයේදී මොකද වෙන්නේ කියලා. ඒක ඉක්මනට අර ඔක්සයිඩ් සාධනයක් කියලා කිව්වා. ජලයේ සම්ප්‍රතික්‍රියාවේදී මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා කරලා දැන් අපි ඒක මෙහෙම ලියන්න පුළුවන් සමීකරණයකින් සෝඩියම් ධන ජලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන H2 කියන්නේ මේක අපි බැලන්ස් කරන්න ඔනෝ තමයි ජලයේ සමග සක්වන ප්‍රතික්‍රියාව. දැන් මෙතනදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන බෂ්මේ ඔබ දන්නවා ප්‍රබල බෂ්මයක් මේක. එතකොට මේ තමයි ජලයේ සමග දක්වන ප්‍රතික්‍රියාව. ඇත්තටම සිසිල් ජලයේ සමග ඉතා වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. ඒක ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරනවා. ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H2O කියන හයිඩ්‍රජන් වායු හදනවා. ඒතර ඔබ මුලින්ම රසායන වලට තියන සිසිල් ජලයේ සමග ප්‍රතික්‍රියා කොට සිසිල් ජලයේ සමග වේගයෙන් ප්‍රතික්‍රියා කොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ජලයේ සාදයි. NaOH සමාන NaOH H2 සාදයි. NaOH H2 සාදයි. දැන් සිසිල් ජලයේ සමගනේ දැන් උණු ජලයේ සමග ගත්තාම මීට වඩා අපිට තේරෙන්න ඕන උණු ජලයේ උෂ්ණත්වයත් වැඩි. එතකොට මීට වඩා ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරනවා. එතකොට මේ ඒක අපි සාමාන්‍යයෙන් මෙතන සටහන් කර කැමති නම් සටහන් කරගන්න පුළුවන්. නමුත් අර මේ සාමාන්‍යයෙන් අපි සිසිල් ජලයේ සමග විතරක් ප්‍රතික්‍රියාව දැන ගැනීමත් ප්‍රමාණවත්. ඊට පස්සේ අම්ල සමග ප්‍රතික්‍රියාවේදී අම්ල සමග එතකොට අම්ල සම ප්‍රතික්‍රියාව මෙහෙමයි. දැන් තනුක අම්ල සම ප්‍රතික්‍රියාව ඇත්තට ප්‍රචණ්ඩ අපි කියන්නේ ප්‍රචණ්ඩසකාරී ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ අතිශය වේගවත්. සාමාන්‍ය විද්‍යාගාර මට්ටමේදී අපි මේ පරීක්ෂණ කිරීමේ වලකිනවා. දැන් මේ ජලයේ සම ප්‍රතික්‍රියා කරනකොට අපි ලොකු සෝඩියම් කැලි ගන්න නැහැ. බොහොම ඊනියට කපුව බොහොම චූටි සෝඩියම් කැලලක් තමයි ගන්න මේ පරීක්ෂණය කරන්න. නැත්තම් ඉතින් මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙයි. ඔව්. එතකොට මේ අම්ල සම ප්‍රතික්‍රියා කරනකොට ඊටා ප්‍රචණ්ඩකාරී ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. එතකොට ඒ නිසා මේක විද්‍යාගාර මට්ටමේදී අපි කිසිසේත්ම අම්ල මේවට යොදාගන්නේ නැහැ. එතකොට බලියට අම්ල සමග ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කොට H2 වායුව සාදයි. ඔව්. ඒක තමයි රසායනික ගුණ යටතට කතා කරන්න තියෙන්නේ. හරි. ඉන්පස්සෙ බලමු භාවිත මොනවාද කියලා. දැන් භාවිත කීපයක් ඔබ දැනගන්න මතක තියාගන්න විභාගයේ වැදගත් වෙන සෝඩියම් වල. එතකොට මේ පළවෙනි එක ඔබ ලියන්න රන්හා රිදී ලෝහ නිස්සාරණය. රන්හා රිදී ලෝහ නිස්සාරණය කිරීම. දෙවෙනි එක තියෙනවා සෝඩියම් සංරසය සෑදීම කියන එක. සෝඩියම් සංරසය සෑදීම. ඊට පස්සේ දැන් ඔබ දන්නවා ඩෙනිම් වගේ කලිසම් වලට ඒ ආවනික වර්ණය
ගන්න ඉන්ඩිගෝ සායම්. මේ ඉන්ඩිගෝ සායම් හදන්න සෝඩියම් ලෝහය පාවිච්චි කරනවා. එතකොට තුන්වෙනි එක ලියන්න පුළුවන් ඉන්ඩිගෝ සායම් සෑදීමට කියලා. හරි ඊට පස්සේ ලියන්න පුළුවන් තව එකක් තමයි කහ පැහැති විදුලි පහන් සෑදීමට. කහ පැහැති ලාම්පු සෑදීමට. නොවගේ ಗುಣ කීපයක් දොක සටහන් කරගෙන භාවිතය යටතට ඒ ටික සෝඩින් යටතදී දැන ගැනීම ප්‍රමාණවත්. ඊට පස්සේ අපි කතා කරමු මැග්නීසියම් ලෝහය ගැන. මම කතා කරන්නේ මැග්නීසියම් ලෝහය. ඉතින් මැග්නීසියම් කියන්නේ ඇත්තටම මෙන්න මේ දැන් ඒක විද්‍යාකාරයෝ දකින්න හම්බෙන්නේ පටි විදියට තමයි දකින්න හම්බෙන්නේ. මෙන්න මේ වගේ රෝලක් විදියට තමයි දකින්න හම්බ වෙන්නේ මැග්නීසියම් කියන්නේ. අන්තික තමයි මේ මැග්නීසියම් වල දැන් මේ ගත්ත ගමන් ආවිලි දිශේ දකින්න හම්බෙන්නේ නැහැ. මොකද දැන් ලෝහ දැන්ටමත් වාතයට එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩ් සාදලා තියෙන්නේ. ඒ නිසා මේක අපි හීරි දැන් උඩක් ඇතර හූරන්න ඕනේ. මොකක් හරි පීඩාරකින් වගේ හිරුවාම ඒ දිස්නේ බලා ගන්න පුළුවන් අපිට. ඉතින් මේ දැන් මැග්නීසියම් කියන එක අර සෝඩියම් වලට වඩා ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි. නමුත් මේකත් සාමාන්‍ය ප්‍රතික්‍රියාශීලීත්වය දක්වන ලෝහයක්. සෝඩියම් වලට නමුත් ගොඩක් අඩුයි. සංසාරණය කරොත් එහෙම අඩුයි ප්‍රතික්‍රියාශීලීත්වය. මේක අපි වාතයක බඩා ගන්න පුළුවන්. අර එම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි සාමාන්‍ය වාතයේම මේක බඩා කරනවා. ගබඩේ ඉඳන් ගබඩා කරන ආකාරයට සඳහන් කරලා නැහැ. උඩ භෞතික ගුණ විතරක් කියා ගන්න පුළුවන්. මේක තිබෙන ජලයට වඩා ඝනත්වය වැඩි. ජලය මේක ගිලෙනවා. ඒතර ඔබ ලියන්න පුළුවන් මේ භෞතික ගුණයටද වගේම මේ මම ලියන බල සහැල්ලු ලෝහයක කියලා කියනවා. මේක සාමාන්‍ය බර ටිකක් අඩුයි සහැල්ලු ලෝහයක්. සහැල්ලු ලෝහයක ජලයට වඩා ඝනත්වය වැඩි. ඊට අමතරව අර පොදු ලක්ෂණ ටික තියෙනවා. දැන් මේකෙත් අර වගේ ආම්දීය ස්නේහම තියෙනවා. හරිද? ඔය තමයි භෞතික ගුණ. දැන් රසායනික ගුණ ගත්තාම මේකත් අපි කතා කරන්න ඕනේ වාතයේ සමග, එගේම ජලයේ සමග සහ අම්ල සමග දක්වන ප්‍රතික්‍රියා මොනවාද කියලා. දැන් වාතයේ සමග ප්‍රතික්‍රියාව අර කිව්වා වගේ ඒක ඔක්සයිඩී සාධනවා. මොකද ඒක ලෝහ මලිනීය වේදී ඔක්සයිඩී සාධන. එතකොට ලියන්න පුළුවන් වාතය සම්ප්‍රතික්‍රියාවක් වල ඔක්සයිඩී සාදයි කියලා. දැන් ජලයේ සම්ප්‍රතික්‍රියාව මෙහෙමයි. සිසිල් ජලයේ සමග නම් අර ප්‍රතික්‍රියාශීලීත්වය දැන් ඇත්තම දක්වන්නේ නැති තරම්. ගොඩාක් එමීට තමයි ඒක ප්‍රතික්‍රියා දක්වන්නේ. ඒ නිසා සිසිල් ජලයේ සමග මැග්නීසියම් ප්‍රතික්‍රියාශීලීත්වය නැහැ කියලා තමයි අපි සැලකුම් ලබන්නේ. ඔබ ලියන්න දෙවෙනි ගුණය හරියට සිසිල් ජලයේ සමග ඉතා සෙමින් ප්‍රතික්‍රියා කරයි. නම් ලියන්න පුළුවන් වරහන් ඇතුළේම දැනෙන ප්‍රතික්‍රියා නොදක්වයි කියලා. අපිට ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන් වගේ ප්‍රතික්‍රියා ටිකක් දක්වන්නේ නැහැ. හරි. හැබැයි නමුත් ඒ සිසිල් ජලයේ සමගනේ. දැන් උණු ජලයේ සමග එහෙම නෙවෙයි. උණු ජලයේ සමග මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. උණු ජලයේ සමග මැග්නීසියම් ප්‍රතික්‍රියා කරලා අර වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මේ හැදීම සිද්ධ වෙනවා. ඔව් ඊට පස්සේ දැන් මැග්නීසියම් ජලයේ උණු ජලයේ සමග මෙන්න මේ ප්‍රතික්‍රියාව දක්වනවා. මේ වගේ මේක තමයි ප්‍රතික්‍රියාව. ඔබ කැමති නම් ඒ ප්‍රතික්‍රියාව ලියා ගන්න. නමුත් දැන්ට අත්‍යවශ්‍ය නැහැ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ජලය සාදනවා. මැග්නීසියම් උණු ජලයේ සමග ප්‍රතික්‍රියා කරලා. ඇල් ජලයේ සමග මතක තියාගන්න ප්‍රතික්‍රියාවක් දැනෙන්න දක්වන්නේ නැහැ. ඒ ගොඩාක් වෙලා හිටියොත් ඉතින් අර චුට්ටක් ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ පොඩි වායු බුලත් දෙයක් වගේ දකින්න හම්බෙන්නේ. නමුත් අර වායු බුලු දකින්න තරම් ප්‍රතික්‍රියාශීලීත්වයක් දක්වන්නේ වායු බුලු දැන් උණු ජලයේ සමග දක්වනවා. උණු ජලයේදී හැදෙන වායුව තමයි මොකද්ද? හයිඩ්‍රජන් වායුව. හරි ඒ දෙවෙනි රසායනික ගුණ. ඊට පස්සේ තුන්වෙනි එක ඔබ ලියන්න පුළුවන් අම්ල සමග ප්‍රතික්‍රියාවේ දැන් ඔව් ඊට පස්සේ මේ මැග්නීසියම් හුමාලේ සමග කියන්නේ අපි එතන හුමාලේ තියෙන කතා කරනවා. හුමාලේ සමගත් මේ විදිහටම ප්‍රතික්‍රියා කළා. හැබැයි එතනදී ඔක්සයිඩේ තමයි හදන්නේ. හයිඩ්‍රොක්සයිඩ් නෙවෙයි. මැග්නීසියම් කෙලිම ඔක්සයිඩේ බවට පත් වෙනවා. දැන් මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා හුමාලේ සමග.
බැලන්ස් වෙලා තියෙන කෙලින්ම මැග්නීසියම් ඔක්සයිඩ් එතකොට හදන කුමාරිසම් ප්‍රතික්‍රියාවක් කොට. දැන් මෙන්න මේක සටහන් කරගන්න. මැග්නීසියම් කුමාරිසම් ප්‍රතික්‍රියාවක් කොට ඔක්සයිඩ් හා හයිඩ්‍රජන් වායු සාදයි. හරි. ඊට පස්සේ අම්ල සමග ප්‍රතික්‍රියාව බලමු. දැන් මැග්නීසියම් තනුක අම්ල සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියාවක් ගොඩක් වේගයෙන් වේග ප්‍රතික්‍රියා කරන හැබැයි අර භයානකම නැහැ. නමුත් සාමාන්‍ය වේගයෙන් ප්‍රතික්‍රියා කරලා ඒ වගේම හයිඩ්‍රජන් වායු සාදනවා. ඔබයන් එක ලියා ගන්න. මැග්නීසියම් තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කොට තනුක අම්ල සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කොට හයිඩ්‍රජන් වායු සාදයි. ඒ තමයි මැග්නීසියම් වල රසායනික ගුණ. දැන් අපි අවසානයේ බලමු මැග්නීසියම් වල ප්‍රයෝජන මොනවාද කියලා. දැන් ඔබ මැග්නීසියම් එක දැනගන්න ඕනේ. දැන් නැව්වල බඳ හදන්න. නැවක බඳ ඊතර විතාව ශක්තිවත් වෙන්න ඕනේ. එතකොට දැන් ඒක හදන්න අපි මැග්නීලියම් කියන සංයෝගය. මැග්නීලියම් හදන්නේ මැග්නීසියම් ඇලුමිනියම් කියන දේ කියන මූල ද්‍රව්‍ය දෙක එකතු වීමකින් තමයි මේ මැග්නීලියම් කියන ලෝහය සාදන්නේ. එතකොට ඔබ ලියන්න මැග්නීලියම් නම් මිශ්‍ර ලෝහය සෑදීම සඳහා. මැග්නීලියම් නම් මිශ්‍ර ලෝහය සෑදීම සඳහා. මැග්නීසියම් ඊළඟ ප්‍රයෝජන විදිහට අපි කතා කරන්න පුළුවන් විකාදින වැළැක්වීමට. කැප්වෙන් ලෝහයක් විදිහට. දැන් ඔබ මේ යකඩ මල බැඳීම කියන කොටස ගැන අපි මොකද සිලබස් එකේ දැනගන්න තියෙනවා. එතනදී ඔබ ඉගෙන ගනි. මොකක්ද යකඩ මල බැඳීමේදී සිද්ධ වෙන්නේ කියලා. එතනදී කැප්වෙන් ලෝහ ගොඩක් තියෙනවා. එක ලෝහයක් විදිහට අපිට මැග්නීසියම් සලකන්න පුළුවන්. එතකොට බලන්න යකඩ විකාදනයේදී කැප්වෙන් ලෝහයක් ලෙස. මේක ලියන්න. ඊට පස්සේ තමයි තව එකක් දැන් ඔබ බඩේ ආම්ලිකතාවක් ආවම පාවිච්චි කරන දෙයක් තියෙනවා මිල්ක් ඔෆ් මැග්නීසියා කියලා. දිරක් පානය කරනවා මිල්ක් ඔෆ් මැග්නීසියා. ඒතර මිල්ක් ඔෆ් මැග්නීසියා සෑදීම සඳහා කියන එක තමයි සටහන් කරගන්න. ඒව තමයි අපිට මැග්නීසියම් ලෝහේ භාවිතයට කතා කරන්න තියෙන්නේ. ඔව්. අපි දැන් ආවර්තිතා වගුවේ තියෙන මූලද්‍රව්‍ය කොටස් තුනකට බෙදුවා ලෝහ, අලෝහ සහ ලෝහාලෝහ. ඒවෙන් අපි තෝරාගත්ත මූලද්‍රව්‍ය කිහිපයක භෞතික ගුණ, රසායනික ගුණ, ඒ වගේම ඒවා භාවිතයන් පිළිබඳව ඉගෙන ගනිමින් පවතිනවා. දැන් ලෝහ දෙකක් ගැන ඔබ ඉගෙන ගත්තා. සෝඩියම් සහ මැග්නීසියම්. ඒ වගේම අපි අලෝහ කීපයක් ගැනත් පොඩ්ඩක් පොඩි දේවල් ටිකක් ඉගෙන ගමු. එතනදී අපිට ඒ අලෝහ වල භෞතික ගුණ, රසායනික ගුණ සහ භාවිතයන් පිළිබඳව තමයි අධ්‍යයනය කරන්න තියෙන්නේ. මුලින්ම අපි ගන්නවා නයිට්‍රජන් කියන අලෝහය. මේ නයිට්‍රජන් ස්වභාවයේ පවතින්නේ වායුගෝලයේ පවතිනවා ද්විපරමාණුක වායුවක් විදිහට. වායුගෝලයේ ද්විපරමාණුක වායුවක් විදිහට තියෙනවා. අපේ වායුගෝලයේ සමස්ත වායු ප්‍රතිශතය ගත්තොත් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ නයිට්‍රජන් වායුව. ආසන්නව 78ක් පමණ වායුගෝලයේ සංයුතියෙන් ආසන්නව 78ක් විතරම තියෙන්නේ නයිට්‍රජන් වායුව. අපි දැන් බලමු මේ නයිට්‍රජන් වායුවේ ගුණ මොනවද කියන්නේ. අපි දැනගත යුතු දේවල් ටික මොනවද කියලා අපේ ස්ටඩි පැක් එකේ ඔබේ තියෙනවා මේ නයිට්‍රජන් අලෝහය කියලා. ඒකේ භෞතික ගුණ කියන එක යටතේ අපි දැනගන්න ඕනේ මේක මේ නයිට්‍රජන් වායුවේ භෞතික ගුණ කියන එකේදී ඔබ ලියා ගන්න ඕනේ මේ දැන් අපි දන්නවා නයිට්‍රජන් කියන වායුව අවර්ණයි. වර්ණයක් නැහැ. එහෙනම් පළවෙනි එක ලියන්න අවර්ණ වායුවකි. ඒ වගේම ගන්ධයක් නැහැ. මේක මේ ගන්ධයකුත් නැහැ. ගඳක් සුවඳක් නැහැ. දෙවෙනි එක ගන්ධයක් නොමැත. ඊළඟ එක තමයි මේ ජලයේ මද වශයෙන් දිය වෙනවා මේ වායුව. ජලයේ සුළු වශයෙන් දිය වෙන වායුවක්. අවර්ණයි ගන්ධයක් නොමැත ජලයේ මද වශයෙන් දිය වේ. ඒ වගේම දහන අපෝෂක වායුවක් විදිහටත් මේක ක්‍රියා කරනවා. ඊළඟට නයිට්‍රජන් වායුවේ රසායනික ගුණ. මේක තමයි ගොඩක් වැදගත්. දැන් නයිට්‍රජන් සාමාන්‍ය අක්‍රීය වායුවක්.
නමුත් විශේෂ තත්ත්වය යටතේදී යම් ප්‍රතික්‍රියා කීපයක් දක්වනවා. ඒ කියන්නේ ප්‍රබල විද්‍යුත් ඡාපයක් හමුවේදී ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩය හදනවා. ඒ ඔක්සයිඩෙන් ඊට පස්සේ ඩයොක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ ඒවා හදනවා. ඔය අකුණු ගහන වෙලාවට මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එhmenan ඔබ රසායනික ගුණවලදී ලියා ගන්න එකක් මේ ප්‍රබල විද්‍යුත් ඡාපයක් හමුවේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර ඔක්සයිඩ සහ ඩයොක්සයිඩ සාදයි. ඒ වගේම මේ නයිට්‍රජන් වායුව විශේෂ තත්ත්වයට යටතේ අපි හයිඩ්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. කරවලා ඇමෝනියා කියන වායුව හදනවා. එහෙනම් දෙවන රසායනික ගුණයේ විදිහට ලියා ගන්න විශේෂ තත්ත්වය යටතේදී හයිඩ්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කර ඇමෝනියා සාදයි. ඒක අපිට මේ මේ විදිහට අපිට තුලිත සමීකරණයක් විදිහට ලියන්න පුළුවන් ඇමෝනියා සාදනවා. ඒ වගේම විශේෂ තත්ත්ව යටතේදී මේ නයිට්‍රජන් මැග්නීසියම් ලෝහය සමග ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් නයිට්‍රයිඩ් කියන සංයෝගය හදනවා. විශේෂ තත්ත්ව යටතේදී ප්‍රතික්‍රියා කරලා. මෙන්න මේ ටික තමයි අපිට රසායනික ගුණ යටතේදී දැනගන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ නයිට්‍රජන් වායුවේ ප්‍රයෝජන මොනවද කියලා භාවිත කියන කොටස ඔබ ලියා ගන්න. අපි දැන් මුලින්ුත් කතා කරා මේ ඇමෝනියා නිෂ්පාදනයේට. ඇමෝනියා නිෂ්පාදනයේ වැදගත් වෙනවා මේ රසායනික පොහොර යූරියා, ඇමෝනියම් සල්ෆේට් වගේ මේ නයිට්‍රජන් සහිත රසායනික පොහොර නිෂ්පාදනයේට. ඇමෝනියා නිෂ්පාදනයේ සඳහා. ඒ වගේම මේ නයිට්‍රජන් ස්වභාවයේ තියෙන නයිට්‍රජන් වායුව අක්‍රීය වායුවක් නිසා විදුලි ලාම්පු වල පිරවීම සඳහා යොදා ගන්නවා. එහෙනම් දෙවෙනි එක විදුලි ලාම්පු වල පිරවීම සඳහා. ඒ වගේම මේක අක්‍රීය වායුවක් නිසා මේ ආහාර ඇසුරුම් වල පිරවුම් කාරකයක්, ඔය කිරිපිටි පැකට් වල වගේ පිරවුම් කාරකයක් විදියට යොදා ගන්නවා. ආහාර ඇසුරුම් වල පිරවුම් කාරකයක් ලෙස යොදා ගැනීම. තව භාවිතයක් තමයි වාහන ටයර් වලට පිරවීමට. මොකද නයිට්‍රජන් වායුව දන්නවා වාහන ටයර් වලට යොදා ගන්න. මේ වාහන ටයර් පිරවීම සඳහා යොදා ගන්නවා. ඔය ටික අපි භාවිත විදියට දැනගත්තාම ප්‍රමාණවත් නයිට්‍රජන් කියන මූලද්‍රව්‍යය පිළිබඳව. ඊළඟට අපිට තියෙනවා තව මූලද්‍රව්‍යයක්. ඒ තමයි මේ සල්ෆර් කියන අලෝහය. සල්ෆර් මේ ස්වභාවයේ ඝන ද්‍රව්‍යයක් විදිහට තියෙන. ඔබ දැකලත් ඇති මේ කහ පාට කැට වගේ තියෙන්නේ. ඔය විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතු වලදී ඒ වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී එහෙම සල්ෆර් නිතර ඕන වෙනවා. මේ විවිධ ඖෂධ වර්ග විවිධ රසායන ද්‍රව්‍ය නිපදවීම සඳහා. ස්වභාවයෙන් මේක කහ පාටට තියෙන හින්දා ඔබට බොහොම පැහැදිලිව හොයාගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. එහෙනම් සල්ෆර් වල භෞතික ගුණ කියන එකේදී ඔබ ලියා ගන්න මේ කහ පැහැති ස්පටික රූපී අලෝහයකි. ඊළඟට මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි මේක ජලයේ දිය වෙන්නේ නැහැ. අනිත් භෞතික ගුණයට ජල අද්‍රාව්‍ය වේ. ජලයේ දිය වෙන්නේ කාබන් ඩයිසල්ෆයිඩ් වගේ ද්‍රාවකවල හොඳින් දිය වෙනවා මේක. ජලයේ අද්‍රාව්‍ය වේ. ඊළඟ රසායනික ගුණ සල්ෆර් වල මේක ගොඩක් වැදගත් අපිට. මෙන්න මේ ප්‍රතික්‍රියාව සල්ෆර් ඔක්සිජන් වායුව එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ෆර් ඩයොක්සයිඩ් කියන වායුව හදනවා. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී නිල් පාට දැල්ලක් සහිතව තමයි මේ ප්‍රතික්‍රියාව දහනය සිද්ධ වෙන්නේ. නිල් දැල්ලක් සහිතව වාතයේ දහනය වෙලා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. මේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුවත් මේ හුස්ම හිර කරන කටුක ගන්ධයක් සහිත වායුවක්. සල්ෆර් ඩයොක්සයිඩ් කියන වායුව.
ඒ වගේම සල්ෆර් ලෝහ සමග ප්‍රතික්‍රියා කරලා සල්ෆයිඩ් හදනවා. දැන් උදාහරණයක් විදිහට අයන් කියන ලෝහය. අයන් කියන ලෝහය සල්ෆත් එක්ක ප්‍රතික්‍රියා කරලා අයන් සල්ෆයිඩ් කියන සල්ෆයිඩය හදන. ඒ වගේ ලෝහ සමග ප්‍රතික්‍රියා කරලා සල්ෆයිඩ් සාදනවා. මේකත් සල්ෆර් කියන අලෝහය දක්වන රසායනික ප්‍රතික්‍රියාවක්. ඒ දෙක තමයි අපි ලියා ගන්න ඕනේ. එතකොට පළවෙනි රසායනික ගුණය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර සල්ෆර් ඩයොක්සයිඩ් සාදයි. ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර සල්ෆර් ඩයොක්සයිඩ් සාදයි. ඊළඟ එක ලෝහ සමග ප්‍රතික්‍රියා කර සල්ෆයිඩ් සාදයි. ලෝහ සමග ප්‍රතික්‍රියා කර සල්ෆයිඩ් සාදයි. ඊළඟට තියෙනවා මේකේ මේ භාවිත පිළිබඳ. සල්ෆර් කියන්නේ ගොඩාක් ප්‍රයෝජනවත් අලෝහයක්. ගොඩාක් වැදගත් වෙන එකක් තමයි මේ සල්ෆියුරික් අම්ලය. ඒක ලියා ගන්න පළවෙනි එක සල්ෆියුරික් අම්ලය නිපදවීම. සල්ෆියුරික් අම්ලය නිපදවීම. ඒ වගේම මේ අපි ඉස්සරහට ඉගෙන ගන්නවා මේ ස්වභාවික රබර් භාවිතයට ගත හැකි ශක්තිමත් ද්‍රව්‍යයක් බවට පත් කරද්දී මේ රබර් වල්කනයිස් කිරීම කියන එක සිද්ධ කරනවා. එහෙනම් රබර් වල්කනයිස් කරන්න සල්ෆර් තමයි යොදාගන්නේ. එහෙනම් දෙවැනි භාවිතය රබර් වල්කනයිස් කිරීම. රබර් වල්කනයිස් කිරීම. ඒ වගේම ඔය පුපුරන ද්‍රව්‍ය නිපදවීමේදී ගිනි ගන්න ද්‍රව්‍ය රතිඤ්ඤා, වෙඩි බෙහෙත් මෙන්න මේ වගේ ද්‍රව්‍ය නිපදවීමටත් සල්ෆර් කියන අලෝහය පාවිච්චි කරන භාවිතයක් විදිහට ලියා ගන්න. රතිඤ්ඤා, වෙඩි බෙහෙත් වැනි ද්‍රව්‍ය නිපදවීම සඳහා. එතකොට සල්ෆර් කියන අලෝහය පිළිබඳ ඔන්න ඔය කරුණු ටික දැන ගැනීම ප්‍රමාණවත් වෙනවා. එතකොට භෞතික ගුණ, රසායනික ගුණ සහ භාවිතයන් පිළිබඳ මේ කියපු කරුණු ටික ඔබ මතක තියාගත යුතුයි. ඊළඟට අපිට තියෙනවා කතා කරන්න තවත් අලෝහයක් කාබන්. මේ කාබන් ගැන කාබන් වල භෞතික ගුණ ගැන කතා කරද්දී දැන් කාබන් අනිත් අලෝහ අනිත් මූලද්‍රව්‍ය වගේ අපිට මේ ලේසියෙන් කියලා මේ කෙටියෙන් කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට හේතුව කාබන් ස්වභාවයේ විවිධ බහුරූපී ආකාර වලින් තියෙනවා. දැන් අපි සාමාන්‍ය කතා බහ කරන අඟුරු, ගල් අඟුරු, පොල් කටු අඟුරු මේ ඔක්කොම කාබන්. ඒ වගේම ඔබ පැන්සලෙන් ලියද්දී අර තියෙන මිනිරන් කූර ඒකත් කාබන්. ඒ වගේම අධික මිල අධික ශක්තිමත් බවකින් යුක්ත දියමන්ති කියන්නේ ඒකත් කාබන්. එතකොට කාබන් ස්වභාවයේ විවිධ බහුරූපී ආකාර වලින් තියෙනවා. ඒවා ඔය මිනිරන් සහ දියමන්ති ස්පටික රූපී මේ ආකාර ලෙසත් එතකොට මේ ගල් අඟුරු වගේ ඒවා ස්පටික රූපී කාබන් ලෙසත් අපි හඳුන්වනවා. එතකොට කාබන් සාමාන්‍යයෙන් මේ කළු පැහැති ගොඩක් කාබන්. නමුත් දියමන්ති කියන එක විතරක් මේ දිස්නයක් තියෙන ද්‍රව්‍යයක් විදිහට තියෙන. අනිත් සියලුම දියමන්ති හැර සෙසු සියලුම කාබන් මේ වල ආකාර කළු පැහැයෙන් තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම දැන් කාබන් වල තියෙන අනිත් විශේෂත්වය තමයි අපි දන්නවා අලෝහ විදුලිය සන්නයනය කරන්නේ නැහැ. නමුත් මේ කාබන් වල තියෙන එක බහුරූපී ආකාරයක් වන මිනිරන් හොඳින් විදුලිය සන්නයනය කරනවා. අනිකුත් බහුරූපී ආකාර විදුලිය සන්නයනය කරන්නේ නැහැ. නමුත් මිනිරන් කියන බහුරූපී ආකාරයේ විදුලිය සන්නයනයක් කරනවා. මේකත් මේ කාබන් ගැන අපි විශේෂයෙන් දැනගත යුතු කරුණක් වෙනවා. එතකොට ඔබ දැන් ඔබේ මේ ස්ටඩි පැක් එකේ මෙන්න මේ කරුණු ටික ලියා ගන්න. කාබන් වල භෞතික ගුණ කියන එක යටතේදී දියමන්ති හැර අනෙකුත් බහුරූපී ආකාර කළු පැහැතිය. දියමන්ති හැර අනෙකුත් බහුරූපී ආකාර කළු පැහැතිය. ඒ වගේම මේ විදුලිය සන්නයනය නොකරයි ඒකේ වරහන් ඇතුලේ ලියා ගන්න මිනිරන් නැමැති බහුරූපී ආකාරයේ විදුලිය සන්නයනය කරයි. මිනිරන් නැමැති බහුරූපී ආකාරයේ විදුලිය සන්නයනය කරයි. ඊළඟට රසායනික ගුණ යටතේදී රසායනික ගුණ කියන එකේදී ලියා ගන්න අම්ල භෂ්ම සමග ප්‍රතික්‍රියා නොකරයි. අම්ල භෂ්ම සමග ප්‍රතික්‍රියා නොකරයි. අම්ල භෂ්ම සමග ප්‍රතික්‍රියා නොකරයි. දෙවැනි කරුණ තදින් රත් කළ විට
අඟුරු ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවයි. තදින් රත් කළ විට අඟුරු ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් නිපදවයි. තුන්වෙනි කරුණ විශේෂ තත්ත්වය යටතේදී කැල්සියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර කැල්සියම් කාබයිඩ් සාදයි. විශේෂ තත්ත්වය යටතේදී කැල්සියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර කැල්සියම් කාබයිඩ් සාදයි. ඊළඟට කාබන් වල භාවිත කියන එකේදී කාබන් වල භාවිත වලදී අපිට මේ ප්‍රයෝජනවත් කීපයක් ලියා ගමු. එකක් තමයි මිනිරන් කියන එකේ භාවිතයක් ඔය පැන්සල් කූරු ඉලෙක්ට්‍රෝඩ නිපදවීම සඳහා දියමන්ති යොදා ගන්නවා ආභරණ ලෙස මැණික් කැපීම සඳහා යොදා ගන්නවා. ඒ වගේම කාබන් වල තියෙන විශේෂම ප්‍රයෝජනයක් භාවිතයක් තමයි මේ නැනෝ තාක්ෂණයේදී යොදා ගන්නා ප්‍රධාන මූලද්‍රව්‍ය කාබන් වේ. නැනෝ තාක්ෂණයේදී භාවිත කරන ප්‍රධානතම මූලද්‍රව්‍ය කාබන් වේ. ඔන්න ඔය කියන කරුණු ටික අපි කාබන් පිළිබඳ දැන ගැනීම ප්‍රමාණවත් වෙනවා. ඊළඟට මේ ලෝහාලෝහ දෙකක් අපි ඉගෙන ගත්තා ආවර්තිත අවගුවේ තියෙන බෝරෝන් හා සිලිකන්. ඒවා ලොකු දේවල් අවශ්‍ය නැහැ. අපි ඒවා භාවිතයන් ගැන පොඩ්ඩක් දැනගෙන තියෙන්න ඕනේ. දැන් මේ බෝරෝන් කියන ලෝහාලෝහය භාවිතා කරන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි මේ එක ලියා ගන්න ඔබේ මේ බෝරෝන් වල භාවිත අවස්ථා කියන එකේදී ඔය මේ තාපයට ඔරොත්තු දෙන වීදුරු වර්ගයක් තියෙනවා බෝරෝසිලිකේට් කියලා. මෙන්න මේ බෝරෝසිලිකේට් නිපදවද්දී බෝරෝන් කියන ලෝහාලෝහය පාවිච්චි කරනවා. ඒ වගේම චර්මාලේපන සෑදීමේදී බෝරෝන් භාවිත කරනවා. සිලිකන් කියන ලෝහාලෝහය ගත්තොත් සිලිකන් පාවිච්චි කරනවා ඉලෙක්ට්‍රොනික උපාංග සෑදීමට ඊළඟට සූර්යකෝෂ නිපදවීමට ඉලෙක්ට්‍රොනික උපාංග වලට වරහන් ඇතුළේ ලියා ගන්න ඩයෝඩ් සහ ට්‍රාන්සිස්ටර් කියලා. ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් වැනි ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවද්දී ඒ වගේම සූර්යකෝෂ නිපදවීමේදී සිලිකන් කියන ලෝහාලෝහය භාවිතා කරනවා. ඒතර ලෝහාලෝහ පිළිබඳ ඔන්න ඔය කියන කරුණු ටික ඔබ දැන ගැනීම ප්‍රමාණවත් වෙනවා.